Hey guys, welcome back to my YouTube channel. අද ටිකක් වෙනස් විදිහේ vlog එකක්. වෙනස් විදිහේ කියන්නේ අද යාළුවොත් එක්ක එළියට යන්න plan කරගත්තා. නිකන් හිතන කාලෙකින් හම්බුනේත් නෑ. ඊට පස්සේ අපිට ඔක්කොම කතා වුණා දෙන්නම් කරේත් ටික දෙනෙක් අඩුයි. බලමු මොනවා කරේත් දන්නෙත් නෑ. ඉතින් මෙන්න මේක තමයි මගේ outfit එක. මට හිතුණා vlog එකක් කරන්න ඕනේ කියලා. ගිහින් බලමු. තාම ලෑස්ති වෙලා ඉවර නෑ. ලෑස්ති වෙලා එන අපි යමු. Getting sprung. We used to dance the night away, hang out the whole next day, laughing, having fun. නංගිත් එනවලු. එයාට ක්ලාස් ඉවරලා මං කොහාටද ඉන්න මං දැන් ටවුන් වලට එනවා කියලා. මෙහෙම ගිහින් බයි. උදේ හිතාගෙන හිටියට සම්පූර්ණ vlog එකක් කරන්නම් කියලා මට වීඩියෝස් සම්පූර්ණයෙන්ම ගන්න බැරි වුණා. ටවුන් එකේ වැඩ ටිකක් තිබ්බා. ඒ ටිකත් කරගත්තා. මෙයාලා මට ඔය එක එක ඒවා කියනවා මං අප්ලෝඩ් කරන්න පරක් වෙනවා කියලා. මොකද ගිය මාසේ අම්මගේ බර්ත්ඩේ එක vlog එක අප්ලෝඩ් කරේ මේ මාසේ අන්තිම වෙද්දී. හරි කොහොම හරි අපි ඊට පස්සේ ගියා පීසා හට් එකට. The days we were young, wild and free, basic getting sprung. We used to dance the night away, hang out the whole next day, laughing, having fun. Summer love, you have no idea what you did to me. Summer love, didn't care that we weren't meant to be. පීසා හට් එකෙත් පැය ගාණක් කියව ඉඳලා කාලා එදා දවසේ ඒ විදිහට ඉවරුණා. කාලෙකින් නිසා ගොඩක් වෙලා කියව හිටියා. මට ඔයාලට ස්පෙෂල් දෙයක් පෙන්වන්න තියෙනවා ළමයි. මට ලස්සන gift එකක් හම්බුණා. මෙන්න මේක තමයි gift එක. මේක ලස්සන පැක් කරලා තිබ්බා. මෙතන මලක් ගහලා ලස්සන ribbon එකක් දාලා ලස්සන පැක් කරලා තිබ්බා. මම පෙන්නන මේක මොනවද තිබ්බේ කියලා. ඔයාලා හැමෝම ආදරය කරන කෙනෙක්ගේ ලස්සන පොතක්.
ඉන්න මේක අමවකස පොත නිවසැකකි අමවකස පොත ඔන්න ලොන්ච් කරා දැන් ඔයාලට පුළුවන් මේ පොත ඕඩර් කරන්න දැන් නම් out of stock ඒ කියන්නේ ඊයේ 12ට තමයි පොත ගන්න පුළුවන් ප්‍රී ඕඩර්ස් ගන්න වෙලාව දැම්මේ 3 වෙනකොට පොත් 1000ම sold out ඔයාලට පුළුවන් දැන් පොත බුක් ෆෙයාර් එකකින් ගන්න බුක් ෆෙයාර් පටන් ගන්න තියෙන්නේ රසකතා පබ්ලිෂර්ස්ලා ගාව පොත් තියෙනවා කියලා කිව්වා මම දැක්කා FB එකෙත් දාලා තියෙනවා ගොඩක් අය ගිහිල්ලා තිබ්බ ගන්න. ඉතින් මගෙන් ගන්න පුළුවන් කොහොමද කියලා අහපු අයට තමයි මම ওই විස්තරය දැම්මේ. මේ බලන්න සුපර් ෆැන්ටසි එකක් තියෙනවා. හරි මම මේ පොත ගැන කියන්නම්. මේකේ ඔයාලා මේ පොත ගද්දී මේ පොතට හම්බ වෙනවා ඔයගලන්ට මේ පොත කියවපු අය දන්නවා අර පවිත්‍රක 100 දුන්න රෝග විනිශ්චය වර්තාව ඒක තියෙනවා ඒ කොලේ සඳස්මිතගේ රෙජිස්ට්‍රේෂන් කොලේ මෙන්න මේක රෙජිස්ට්‍රේෂන් කොලේ දෙකම හම්බ වෙනවා ඔයගලන්ට මේ පොත ගද්දී ප්‍රී ඕඩර්ස් වලට කියලා නෑ පස්සේ ගන්නවට හම්බ වෙනවා කියලා කිව්වා මේ දෙකයි මේ පොතයි හම්බ වෙනවා මට ලස්සනට නෝට් එකක් ටික කරලා මේ පොත හම්බුනේ එකම හරි මේක හම්බුනේ මට එහා පොඩි කම්පිටිෂන් එකක් තිබ්බා. ඒකෙන් හොඳම 5 දෙනා තෝරගත්තා. ඒ 5 දෙනා අතර මගේ එකකුත් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මට මේ gift එක හම්බුනේ. thank you අකි. මේක විතරනේ මට තව gift එකක් හම්බුනේ ඒත් එක්කම. ඔන්න වීඩියෝ එක කරද්දී අම්මා කතා කරා. කොහොමද මට හම්බුනේ මේ ටිකයි. මෙන්න මෙයාව හම්බුණා. පේනවා. මෙන්න මේක හම්බුණා. and ලස්සන චිත්‍රයක් හම්බුණා වගේ. ඉවසක් අතේ ලස්සන චිත්‍රයක් එකක් හම්බුණා. and මෙන්න මේ දෙක හම්බුණා. මට මේක ස්පෙෂල්. මේක හම්බුණා. මේක පරිසම් කරන වීඩියෝ එකක් තියාගන්නවා. මේකත් එක මට තව gift එකක් හම්බුනේ. මෙන්න මේ හේතුව තමයි මේ gift එකක් හම්බුනේ. මේක අම්මගේ හම්බුනේ. මම ඇත්තටම ඒක නම් එක්ස්පෙක්ට් කරපු දෙයක් නෙවෙයි. මොකද මේක මම නිකන් කරපු නිර්මාණයක්. මේ ටැග්වත් මම හිතුවේ නෑ. මට හම්බෙයි කියලා. මොකද නිකන් මම හදලා යවපු එකට තමයි ඒක හම්බුනේ. කීයට හිතුවේ නැති දෙයක්. අනික අම්මා මට මේක දෙයි කියලා කීයට හිතුවේ නෑ. අයියෝ මන්ද. එදා මම අම්මත් එක්ක ටවුන් ගිහිල්ලා එක දවසක් එනකොට මම පෙන්නුවා ලොවින පොත තියෙනවා කියලා. ලොවින පොත මම ගාව තිබ්බේ නෑ. ඊට පස්සේ අම්මා එහෙනම් දැන් ගන්න කියලා කිව්වා. ඊට පස්සේ මම කොහේ ඕනේ ඒක පස්සේ ගමු කියලා මම ආවා. එයා එදා පහුවෙන්දා කොහමද මේක නෝවින් කරමින් පස්සේ ඒක නැගෙන ඉස්සතුටයි දෙකට මෙන්න මේක අරන් ඇවිල්ලා. රස නෝට් එකකුත් තිබ්බා. මම පෙන්නනවා. Oh, කොහමද ඒකයි? දැන් ඒකත් එක්ක මම ලස්සන දෙයක් පෙන්නන්න. මෙන්න මේක මම හදාගත්තේ. බුක් මාක් එකක් මේක දාන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න එහෙම පොතේ පිටු ටිකක් අල්ලලා පින් එකක් දාගන්න පුළුවන්. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට පින්. හරි කොහොම හරි ඔන්න ඔය විදිහට තමයි gift එක ආපහු තාව කියන ඉවස එකක්. thank you so much මේ gift එකට. කොට දෙනෙක් බලන් ඉන්න පොත ගන්න. ඒ අතරේ කිසිම කරදරයක් නැතුව මට පොත හම්බුණා. මම කීයට හිතුවේ අමාවකස පොත ඉස්සෙල්ලම පහ අපි 5 දිනකට හම්බෙයි කියලා. කොහොම හරි thank you අකී. මේ දැන් ඔයාලට පේන්නේ මම ඕඩර් කරපු බෑග් කවර් එකක්. ඒ බෑග් කවර් එක මම ඕඩර් කරේ kami.lk කියලා page එකකින්. මම ඔයාලගේ details යටින් දාන්නම්. මේ බෑග් කවර් එක ගැන කිව්වොත් ඒක නම් මාරම worth. ඒ price එකත් ලොකුවට වැඩි නෑ. normal price එකකට තිබ්බේ. මේක මාර විදිහට වටිනවා. මම එයාලට කෙලිම කිව්වා මට ඕනේ කැම් එක බිම වදින්න නැති වෙන විදිහ බෑග් කවර් එකක්. මොකද සමහර බෑග් කවර්ස් තියෙනවා දාලා ෆෝන් එක නිකන් මොකක් හරි උඩකින් තිබ්බ ගමන් කැම් එක කෙලින් මේ මොකක් හරි ඒ තිබ්බ එකේ වදිනවා. එතකොට හීරෙනවනේ වැලි කැට ඒවට මෙවට හීරෙනවනේ. මං ගාව තිබ්බේ ට්‍රාන්ස්පරන්ට් 2-3ක් තියෙනවා. ඒ ඔක්කොම අර යූස් කරන් පස්සේ කහ පාට වෙනවා. මට ඕන වුණා හොඳ බෑග් කවර් එකක් ගන්න. ඇත්තටම මේක මාරම worth. මාර ලස්සනයි. අතරත් මාර පහසුයි. මම highly recommend කරනවා තමයි මේ page එක. එයාලා customer service එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි විදිහට එයාලා අපිත් එක්ක කතා කරලා එයාලගේ බිස්නස් එක කරනවා. මම එයාලගේ ඩීටේල්ස් යටින් දාන්නම්. මේ මම දැන් අන්පැක් කරන්න මම කාලයක් තිස්සේ බලන් හිටපු ලස්සන පොත් දෙකක්. යාරා සරණියක්ගේ අමාවක පොත් දෙක 1-2 කොටස් දෙකම මේක රිවිව්ස් දැක්කා මාර ලස්සනයි කියලා. ඒ නිසාමයි මට එක්සයිට් වෙලා ඕඩර් කරේ. වෙලාවට ඕඩර් කරේ. ලාස්ට් 2 books තමයි මගේ අතේ තියෙන්නේ. ආපහු print කරන්නෙත් නැති කතාවක් කිව්වා. print කරයි ළඟදී නැති වෙයි. ඉතින් ඒ නිසා මම මේ පොත් දෙක ගත්තා ඉක්මනට ගිහිල්ලා. ෆස්ට් බුක් එක නම් මම ඔල්රෙඩි කියවලා ඉවරයි. සෙකන්ඩ් එක තමයි දැන් යන්නේ. බලමු මේක මොන වගේ වේද කියලා. ඊළඟ මට පොඩි අයිඩියා එකක් ආවා. මම ගාව තියෙන පොත් වලින් බුක් රිවිව් එකක් කරන්න. අපි බලමු පුළුවන් වුණොත් මම බුක් රිවිව් වීඩියෝ එකක් ගේන්නම්. දැන් මේ ඔයාලට පේන්නේ මම මේ දවස් ටික හදපු කේක් ටිකක්. ඇත්තටම මේ කේක් ටික නම් මේ vlog එකට දාන්න මම හිතන් හිටියේ නෑ. මගේ ෆෝන් එක ස්ටෝරේජ් ෆුල්. මම ඒ නිසා තමයි මේ ක්ලිප්ස් ටික ඇඩ් කරේ. නැත්නම් මට මේ වීඩියෝස් ටික නැති වෙනවනේ. එතකොට vlog එක අප්ලෝඩ් කරා. මගේ වීඩියෝස් ටිකක් තියෙනවා. ආපහු vlog එකකට අප්ලෝඩ් කරනකන් තියාගන්න ඕනෙත් නෑ. ඉතින් එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවරයි. අලුත් vlog එකකින් ආපහු දවසක ඉක්මනට හම්බෙමු. වීඩියෝ එකට ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න කියලා ඉල්ලන ගමන්
මටත් එක්ක අලුතින් එකතු වෙච්ච අය ඉන්නවනම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. bye. Mine, I was yours.